ආයුබෝවන් යාළුවනේ හැමදාමත් වගේ අදත් ඔයාලට සුබ දවසක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මේ ලෝකෙට ඉක්මනින්ම සාමය උදා වේවා කියලාත් හිතමු. පසුගිය කාලේ විවිධ ගැටලු එක්ක අපි ගමන් කරා. ඒ අතරේ අද මම ඔයාලට කියන්න යන්නේ ඉතාමත් වැදගත් සුබ ආරංචියක්. ඊශ්‍රායල් රැකියා අවස්ථාව. විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ඊශ්‍රායලයේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා 4000කට අවස්ථාවක් ලබා දීලා තියෙනවා. ඇප්ලයි කරන දිනය 2026 අප්‍රේල් 6. වේලාව පාන්දර 12 සිට. වැදගත් දෙයක් තියෙනවා. ගිය පාර වගේම මේ පාරත් ඉතා ඉක්මනින්ම වෙබ්සයිට් එක ක්ලෝස් වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම 12ටම රෙඩි වෙලා ඉන්න. ඇප්ලයි කරන විදිහ. ඇප්ලයි කරන්න ඕනේ www.slbfe.lk වෙබ් අඩවියෙන්. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියේ. ඇප්ලයි කරනකොට සූදානම් වෙන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ජාතික හැඳුනුම්පත PDF එක, පාස්පෝර්ට් එකේ PDF එක, පාස්පෝර්ට් සයිස් ෆොටෝ. මේ ડોකියුමන්ට්ස් ෆෝන් එකේ හරි ලැප්ටොප් එකේ හරි සේව් කරලා තියාගන්න. නැත්තම් රෙඩි කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේම මූලික සුදුසුකම් පිරිමි පාර්ශවයට පමණයි. සාමාන්‍ය වයස 25-45 හැකි වෙන්න පුළුවන්. 21-55 වෙන්නත් පුළුවන්. සෞඛ්‍ය සම්පන්න විය යුතුයි. මෙඩිකල් ක්ලියර් වෙන්න ඕනේ. පොලිස් රිපෝට් ක්ලීන් වෙන්න ඕනේ. විදේශයේ සිට මාස 6කට හෝ අවුරුද්දකට වඩා හිටියා නම් ඒට අදාළ පොලිස් රිපෝට් එකත් අවශ්‍යයි. ඒ වගේම රැකියා වර්ග තියෙනවා. පැකිංగ్ වර්කර්ස්, assembly line workers, machine operator, CNC operator, technical job. experience තියෙන අයට වැඩි ප්‍රමුඛතාවයක් ලැබේ. passport අවම වශයෙන් අවුරුදු 2ක් වළංගු වෙන්න ඕනේ. visa B1 category visa. ඉතාමත් හොඳ visa type එකක්. රැකියා කාලය අවුරුද්දෙන් අවුරුද්දට රිනිව් වෙනවා. උපරිම අවුරුදු 5ක් වැඩ කරන්න පුළුවන්. වැටුප මාසිකව $1780 $258ත් 300ත් අතර. පැයකට $35ත් 40ත් අතර. මේක ග්ලොස් සැලරි එකක්. accommodation, food, medical වගේ දේවල් වලට කපා ගන්න පුළුවන්. අමතර වාසි holiday pay, bonus ලැබෙනවා. overtime payment. selection focus. online apply කරනවා. මූලික සුදුසුකම් පරීක්ෂාව, medical physical test, lottery system එකෙන් select වෙනවා. PB system එකට ඇතුළත් වෙනවා. Israel agreement එක ලැබෙනවා. departure. දැලගත්ම අවවාද ටිකක් තියෙනවා. ඇප්ලයි කරන වෙලාවේ ඩිලේ වෙන්න එපා. ડોකියුමන්ට් කෙලින්ම රෙඩි කරගන්න. ඉන්ටර්නෙට් කනෙක්ෂන් හොඳට තියාගන්න ඕනේ. අවසාන පණිවිඩය තමයි මේක high demand opportunity එකක්. 4000 ස්ලොට් තිබුණොත් ඇප්ලයි කරන අය ගොඩක් ඉන්නවා. ඒ නිසා අප්‍රේල් 6 වෙනිදා 12ටම රෙඩි වෙන්න. ෆාස්ට් ඇප්ලයි කරන්න. chance එක මිස් කරගන්න එපා. හරි යාළුවනේ. මේ වගේ වැදගත් අප්ඩේට්ස් නැවතත් දැනගන්න අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.